දුම් තෙල් බත්නේ කන්න ආසයි කිව්වේ. අපි මේකට කීරි සම්බහාල් ගන්නවා. ඔයාලා දන්නව නේද කීරි සම්බහාල්? මෙන්න මේ චූටියට තියෙන ලස්සන හාල. කීරි සම්බහාල් වලින් තමයි දුම් තෙල් බත් රසම. ඉතින් දුම් තෙල් බත් හදන්න කීරි සම්බහාල් ටික හොඳට හොදලා මේ වගේ වතුර ගතිය නැති වෙන්න ටිකක් වේලෙන්න පැත්තකින් තියාගන්න ඕන. ඔන්න අම්මා ඒ ටික සෝදලා පැත්තකින් තියන්නම්. ආච්චි අම්මලාගේ කාලේ එහෙමනම් දුම් තෙල් බත් හදන්න ඉතින් එක එක ක්‍රම තිබ්බා. අපි ඉතින් අපේ ක්‍රමයට දුම් තෙල් බත් හදලා බලමු. මං කිව්ව බඩු ටික ලෑස්ති කරාද? ඔව් අම්මා, අක්කා තමා ලෑස්ති කරේ. ඔව් අම්මා කිව්ව විදියට මම බඩු ටික ලෑස්ති කරා. මම පරිස්සමින් ලුණු ටිකේම කැපුවා. මේ තියෙන්නේ අම්මා මං ඒව එක පිගානකට දාගත්තා. හීනියට කපාගත්ත ලුණු, කරද මුංගු, කරාමු නැටි, කුඩු කොළ, උරුදු, රම්පේ, සේර, කරපිංචා, සුදු ලුණු. හරි. ඔය ටික පැත්තකින් තියලා එන්නකෝ. ඔන්න මං දැන් තාච්චියක් ලිපේ තියලා දුම් තෙල් ටික දාගත්තා. මේ බලන්නකෝ ලස්සන දුම් තෙල් දිය වෙලා එනකොට තෙල් ගතිය මේ බලන්න ලස්සනට. ඔයාලා ඉතින් ආසයි කියවනේ හදන්න. ඔන්න මං ඒකට ඔයාලා මට කපලා දුන්න ලුණු ටික දැම්ම බැදෙන්න. රන්වන් පාට වෙනකම් මෙන්න මේ විදියට ලුණු ටික බැදෙන්න ඕනේ පුතේ. ඔයාලට පුළුවන්ද මේක හැන්ඩෙන් පොඩ්ඩක් එහා මෙහා පෙරලන්න? ඔව් අම්මා. ඒක පුළුවන්. පරිස්සමට කරන්න. හැන්ඩෙන් අස්පුච්ච ගන්න නැතුව පරිස්සමින් අන්න ඒ විදිහට එහා මෙහා පෙරලන්නකෝ. ටික වෙලාවක් ගියාට පස්සේ මේකට සේර ටික එකතු කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. පස්සේ ඒකත් එහා මෙහා හොඳට පෙරලන්න ඕනේ. ඔය සුදු ලුණු ටිකත් ඔකට දාන්නකෝ. හා අම්මා. හරි. දැන් මේ ටිකත් හොඳට කලලම් කරන්න. මම ඔන්න කුරුඳු කොළ ටිකක් දැම්ම දැන්. ඊට පස්සේ කරාමු නැටි ටික, කරද මොංගු ටික පොඩි කරලා ඔන්න ඔය විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මම ලුණු කුඩුත් මේ විදිහට එකතු කරගන්නවා. බතට කාන්ට රසට එන විදිහට ලුණු ටික දාගන්න ඕනේ. වැඩි වෙන්නේ නැතුව, අඩු වෙන්නේ නැතුව. ඔන්න මම බත ලස්සන වෙන්න කහකුරු ටිකක් දැම්මා. ඔයාලා බලන්නකෝ බතේ පාට එනකොට ලස්සන පාටක් එනවා. අම්මා, මගේ අම්මා මුළු ගේම සුවඳයි. ගේම සුවඳයි තමා. බලන්න සුවඳ වැඩි වෙන්න මම තවත් දෙයක් දානවා. මොනවද මේ මම දාන්නේ? රම්පේ. ඔන්න බලන්නකෝ දැන් සුවඳ දෙගුණ තෙගුණ වෙලා එන හැටි. කරපිංචා ටිකත් ඔන්න මං ඒ ගමම්ම දාගත්තා. ඔන්න ආයෙත් පාරක් මේ විදිහට මේ ටික එහා මෙහා පෙරලනවා. දැන් අම්මා හාල්ටික දාන්න හදන්නේ. ඔව් මේ විදිහට දාලා පුතේ ඒ ටික යන්තම් බැටෙන්න අරින්න ඕනේ හාල් ටික. මම බලන්නකෝ ඔන්න මේ ටික කවඩම් කරනකොට ලස්සනයි නේද මේ පාට. බලන්න මං කිව්වේ ලස්සන පාටක් එනවා කියලා. හාල් ටිකත් මේ විදිහට හොඳට දැඩි වෙන සයිස් එකට වෙනකම්ම එහා මෙහා පෙරලනවා. බලන්නකෝ ලස්සන පාට. හරිම ලස්සනයි. මං ඔන්නේ හාල් ටික පුතේ වෙන වාචනයකට අරගෙන වතුර ටිකක් දානවා. වතුරෙන් ටිකක් වෙලා මේක තම්බලා ටිකක් අපි ඊට පස්සේ පොල් කිරි ටිකක් එකතු කරගන්නවා තව ටික වෙලාවකින්. බත ඉදෙන ප්‍රමාණයට අවශ්‍ය විදිහට පොල් කිරි ටිකක් මේ විදිහට දාලා අපි හොඳට මේක වහලා බත ඉදෙන්න අරිනවා. ඔන්න බලන්නකෝ තව ටිකකින් බත ඉදිලා එන ලස්සන. බලන්න පුතේ දැන් බත් එක ඉදිලා. බලන්නකෝ සුවඳ වගේම තමයි. හරිම ලස්සනයි. හොඳට පාටට බලන්න හරිම ලස්සන බත් එකක් තියෙනවා. දැක්කහම කන්න හිතෙනවා ඉක්මනට නේද? ඔව් අම්මා. ඒ වගේ
කියන්නකො රස. නිවාඩු කාලේ හින්දා ඔයගොල්ලෝ මට ගොඩක් උදව් කරානේ. කාලාම කියන්නකො රස. ඇත්තටම ගොඩාක් රසයි අම්මා. thank you